Hey Souls ඔයාලට collective reading එකක් අරන් ආවා. බලමු ඔයාලට මේ වෙලාවේ මොනවද ඔයාලගේ love life එක ගැන දැනගන්න තියෙන පණිවිඩ කියලා මොන වගේ දෙයක්ද universe එකෙන් ඔයාලට මේ වෙලාවේ අරන් එන්නේ මොනවද ඔයාලට ලැබෙන පණිවිඩ කියලා break up පිරිසක් ඉන්නවා ඔයාලා break up එකක වෙන්න පුළුවන් මේ වෙලාවේ ඉන්නේ. ප්‍රපෝසල් කෙනෙක් මම දකිනවා මේ කලෙක්ටිව් පිරිස අතර ඔයාලා ඉන්නව වෙන්න පුළුවන් කෙනෙක්ගෙන් ආව ආදර යෝජනාවක් ඔයා ප්‍රතික්ෂේප කරා වෙන්න පුළුවන් ප්‍රපෝසල් එකක් ආවා වෙන්න පුළුවන් ඔයා ඒක රිජෙක්ට් කරා ඒක ඇක්සෙප්ට් කරේ නැහැ ප්‍රතික්ෂේප කරා වෙන්න පුළුවන්. තව පිරිසක් ඉන්නවා ඔයාලා රිලේෂන්ෂිප් එකකින් බ්‍රේක් අප් එකකට ගිහින් ඉන්න අය වෙන්න පුළුවන්. සමහරක් විට එන්ගේජ්මන්ට් එකක්, මැරේජ් එකක් වෙන්න කියලා බ්‍රේක් අප් එකකට ගිය කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඔයා මේ වෙලාවේ සෙපරේෂන් එකක ඉන්නවා කෙනෙක් එක්ක චේන්ජ් ඔයාලගේ ලව් ලයිෆ් එකේ ලොකු වෙනසක් වෙන ගමන් සමහරක් විට මේක ඔයාගේම growth එකකට සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. ටෙක්ස්ට් මැසේජ් කෙනෙක්ගෙන් කෝල් එකක් පණිවිඩයක් වෙන්න පුළුවන් මේ කලෙක්ටිව් පිරිසට ලැබෙන්න තියෙන්නේ family. හරි. කලෙක්ටිව්ස් මම දකිනවා මේ වෙලාවේ ඔයාලා ඉන්නේ ලයිෆ් එකේ ලොකු මේජර් ෂිෆ්ට් එකක් වෙන ගමන් ලොකු වෙනසක් වෙන්න පටන් අරන් ඇති ඔයාලගේ චේන්ජ් එකක් වෙලා තිනවා ෆැමිලි සිටුේෂන් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ අනිවාර්යයෙන්ම කනෙක්ෂන් එකක් සම්බන්ධයෙන් පිරිසකට මම දකිනවා ඔයාලගේ ෆැමිලි සිටුේෂන් එකක් නිසා ඔයා බ්‍රේක් අප් එකකට ගියා වෙන්න පුළුවන් තව පිරිසක් ඉන්නවා ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා ඔයා කනෙක්ෂන් එකකින් බ්‍රේක් අප් එකක් වෙලා කෙනෙක් එක්ක සෙපරේට් වුණා වෙන්න පුළුවන් ඒ කෙනාට ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා ඒ කෙනාට ෆැමිලි එකෙන් ප්‍රොපෝසල් එකක් ගෙනල්ලා මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මෙහෙම සෙපරේෂන් එකකට ගිය කෙනකින් මම දකිනවා මේ කලෙක්ටිව් පිරිසට කමියුනිකේෂන් එකක් ලැබෙන්න තියෙනවා අනිවාර්යයෙන්ම කමියුනිකේෂන් එකක් ලැබෙන්න තියෙනවා ඔයාගේ සෙපරේෂන් එකක බ්‍රේක් අප් එකක ඉන්න කෙනෙක් මම දකිනවා එක්ස් කෙනෙක් ඔයාගේ ලයිෆ් එකෙන් ඈතට ගිය කෙනෙක් එක්ක කනෙක්ෂන් එකක් එන්ඩින් එකකට අවසානයකට ගියා නම් මේ කෙනාගෙන් කමියුනිකේෂන් එකක් කෝල් එකක් මැසේජ් එකක් පණිවිඩයක් ලැබෙන්න තියෙනවා ඒ වගේම කෙනෙක් growth එකක් ලැබලා සමහරකට මේ separation එකකට ගිය කෙනා දැන් growth එකක් ලැබලා ඔයාගේ life එකට එන ගමන් වෙන්න පුළුවන්. wow අනිවාර්යයෙන්ම මෙතනදී ඔයාලා break up situation එකකට හෝ divorce situation එකකට මුහුණ දීලා තියෙනවා engagement එකක් තිබිලා දැන් cancel වෙලා වෙන්නත් පුළුවන් experiencing a breakup ඔයාලට ලැබෙන පණිවිඩ ඔක්කොම එකිනෙකට සමාන පණිවිඩ ලැබෙන්නේ collective ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම divorce situation එකක හෝ breakup එකක ඉන්න කෙනෙක් ඉතින් බලමු මේ breakup එකක නැත්නම් separation එකක ඉන්න කෙනා තවම සිටුේෂන් එක ගැන තමන්ගේ හැඟීම් ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ගමන් වෙන්න පුළුවන්. එයා තාම ෆිගර් අවුට් කරගන්න ගමන් සිටුේෂන් එක ගැන සමහර විට එයා තවම එයාගේ ලයිෆ් එකේ මේ චේන්ජ් එක, growth එක ඒකට මුහුණ දෙන ගමන් වෙන්න පුළුවන්. මම දකිනවා කමියුනිකේෂන් එකක් ඒ වගේම කෙනෙක් ඔයාගේ ලයිෆ් එකට නැවත මැනිෆෙස්ට් වීමක්. මේ කෙනා සමහර විට මේ past connection එකක් වෙන්නත් පුළුවන්. wow honeymoon phase මේක ඉතාම සුළු පිරිසකට resonate වෙන්න පුළුවන්. ඔයාගේ හිතේ හිටිය කෙනෙක්, ඔයා connection එකක් තිබුණ කෙනෙක් දැන් ඔයා එක්ක break up එකකට ගිහිල්ලා දැන් ඒ කෙනා marriage එකකට යන ගමන් වෙන්න පුළුවන් වෙන partner කෙනෙක් එක්ක family එකක් වෙන්න තීරණය කළා. ඔයාට invitation එකක් ලැබුණා වෙන්නත් පුළුවන්. resonate ආය ගන්න. ඔයා attend වෙනවා වෙන්න පුළුවන්. ඔයා යනවා වෙන්න පුළුවන් කෙනෙක්ගේ wedding එකකට වෙඩින් එකකට යන්න නැත්නම් මේ කෙනා වුණ ගෑන මේ කෙනාගේ එන්ගේජ්මන්ට් එකක් වෙඩින් එකක් මෙහෙම දෙයකට ඔයාට නිවුස් එකක් ලැබෙනවා කියන දේ වෙන්න පුළුවන් කෙනෙක්ට මම දකිනවා ඉන්විටේෂන් එකක් කමියුනිකේෂන් එකක් මැසේජ් එකක් පණිවිඩයක් ලැබෙන්න පුළුවන් මෙහෙම දෙයකට ඉන්විටේෂන් එකක් විදිහට ආරාධනාවක් එන්න කියලා නාර්සිසිස්ට් කෙනෙක් කලෙක්ටර්ස් මම දකිනවා ඔයාගේ මේ සෙපරේෂන් එකකට ගිය කෙනා
ටිකක් චේන්ජ් එකකට තමන්ව වෙනස් කරගන්න කැමති නැහැ වෙන්න පුළුවන් ගොඩ දෙනෙක්ට. ඔයා දන්නවා ඇති මේ කෙනා වෙනස් වෙන්න කැමති නැහැ, වෙනස් වෙන්න සූදානම් නැහැ කියන දේ. එයා ටිකක් තමන් ගැන highly හිතනවා කෙනෙක්ට ඊගෝ එකක් තියෙන බවක් මම දකිනවා. They will be back. අනිවාර්යයෙන්ම කෙනෙක් ඔයාගේ ලයිෆ් එකට නැවතෙන්න උත්සාහ කරනවා. සමහරක් විට මේවා බ්‍රේක්අප් එකකට ගිය, බ්‍රේක්අප් එකකට යන්න තීරණය කළ කෙනා වෙන්න පුළුවන්. කෙනෙක්ගෙන් ප්‍රොපෝසල් එකක් නැවත මෙයා ප්‍රොපෝසල් එකකට සූදානම් වෙලා ඔයාගේ ලයිෆ් එකට එනවා කියන දේ වෙන්න පුළුවන් කෙනෙක්ට. තව කෙනෙක්ට මේ කෙනා මේ සෙපරේෂන් එකකට ආයෙත් බ්‍රේක්අප් එකකට ගිය කෙනාගෙන් ටෙක්ස්ට් මැසේජ් එකක්, කෝල් එකක්, පණිවිඩයක් ලැබෙන්න තියෙනවා. ඒ වගේම ෆැමිලි සිටුේෂන් එකක් සමහර විට පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාගේ පර්සන් මේ කෙනා කොහේ හරි ට්‍රැවල් කරනවා කියන පණිවිඩය ඔයාට ලැබෙන්න ඉඩක් තියෙනවා. එයා මැරේජ් එකට යන්න තීරණය කරලා කියන දේ වෙන්න පුළුවන් කෙනෙක්ට. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ කෙනා එන්න සූදානම් වෙනවා, රෙඩි වෙනවා. තව කෙනෙක්ට මේ වගේ මැරේජ් පාර්ට්නර්, මේ ඩිවෝර්ස් එකකට ගිය කෙනෙක්, මේ ෆැමිලි සිටුේෂන් එකක් ඔයාගේ දරුවන්ගේ තාත්තා අම්මා වෙන්න පුළුවන් කෙනෙක්ට රෙසනේට් අය ගන්න මේ පණිවිඩ. මේ කෙනා ගෙදරින් යන්න ඇති සමහරක් විට එයාගේ බෑග් ඔක්කොම ලෑස්ති කරගෙන ගෙදරින් ගිහිපු කෙනෙක්. නමුත් මම දකිනවා මේ කෙනා නැවතෙන්න උත්සාහ කරනවා. කෙනෙක්ට මේ කෙනා චේන්ජ් එකක් වෙලා නැවත ඔයාගේ ලයිෆ් එකට එන්න උත්සාහ කරනවා. තව පිරිසකට කලින් කිව්වා වගේ ඔයාගෙන් සෙපරේෂන් එකකට ගිය කෙනෙක් චේන්ජ් වෙලා ඔයා එක්ක කමිට්මන්ට් එකකට මැරේජ් එකකට යන ප්‍රොපෝසල් එකක්, ඔයාට ප්‍රොපෝසල් එකක් කමිට්මන්ට් එකකට නැවතෙන්න උත්සාහ කරනවා. කමියුනිකේෂන් එකක් ලැබෙයි මේ කලෙක්ටිව් පිරිසට. ඉතින් සිටුේෂන් එක අනුව බලන්න ඔයාගේ මේ හිතේ ඉන්න කෙනා මේ සිටුේෂන් එකට රෙසනේට් පර්සන් එයා නාර්සිසිස්ට් කෙනෙක්ද නැත්නම් සෙකන්ඩ් chance එකක් ඩිසර්ව්ස් කෙනෙක්ද කියන දේ විවෘත මනසකින් බලන්න, විවෘත මනසකින් ගන්න. ට්‍රිගර් වෙලා කමෙන්ට් කරන්න එපා. ඒ කෙනා නාර්සිසිස්ට් කෙනෙක්, මට ඕන නැහැ මෙහෙම. ඉතින් රෙසනේට් පණිවිඩ විතරක් ගන්න. ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම චූස් කරන්න මේ කෙනා එක්ක එකතු වෙනවාද, සෙකන්ඩ් chance එකකට යනවාද, මෙයාට අවස්ථාවක් දෙනවද නැද්ද කියන එක ඔයාගේ අතේ. රෙසනේට් පණිවිඩ විතරක් ක්ලේම් කරගන්න. ඔයාලට පුළුවන් මැනිෆෙස්ට් කරගන්න මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට ඔයාට අවශ්‍ය නම් කමිට්මන්ට් එකකට, මැරේජ් එකකට යන්න. ඉතින් බලමු. බලමු කවුද මේ ඔයාගේ ලයිෆ් එකට නැවත එන්න උත්සාහ කරන කෙනා කියන දේ. ඔයා මේ කෙනාට සෙකන්ඩ් chance එකක් දෙය යුතුයිද කියලා අපි බලමු. අනිවාර්යයෙන්ම රිලේෂන්ෂිප් එකක් බ්‍රේක්අප් එකකට ගිහින් නැත්නම් සිටුේෂන් එකක් ඔයා බලාපොරොත්තු වුණ විදිහට සිද්ධ උනේ නැහැ වෙන්න පුළුවන්. ඔක්කොම කාඩ් රිවර්ස්. අනිවාර්යයෙන්ම අන්බැලන්ස් කනෙක්ෂන් එකක් නෑ කලෙක්ටිව්ස්. මම දකිනවා ඔයා මේ කෙනාව නැවත බාර ගන්න අවශ්‍ය නැහැ කියන දේ. මේ කෙනා චේන්ජ් වෙන්න කැමති නැහැ. මෙයා ගොඩාක් ඊගෝ එකක් තියෙන කෙනෙක්. මෙයා no. අනිවාර්යයෙන්ම මෙයා ඉන්නේ ඉලූෂන් එකක. කලෙක්ටිව්ස් මේ කෙනා තමන්වම රවට්ට ගන්න කෙනෙක්. මෙයා තමන්වම රවට්ට ගන්න. සමහර විට ඔයා යාට සෙකන්ඩ් chance එකක් දෙයි කියලා මේ කෙනා තමන්වම රවට්ට ගන්න ස්වභාවයක් මම දකිනවා. එයා දන්නවා මේ කනෙක්ෂන් එකට ඔයාගේ ලයිෆ් එකට නැවතෙන්න උත්සාහ කරන එක අවදානමක්, රිස්ක් එකක් ඔයා බාරගන්නේ නැහැ කියන දේ මේ කෙනාව. මොකද ඔය දෙන්නගේ කනෙක්ෂන් එක සාර්ථක තැනක තිබිලා නැහැ. නමුත් මෙයාට අවශ්‍යයි මේක කමිට්මන්ට් එකකට, මැරේජ් එකකට ගෙනියන්න. මොකද අනිවාර්යයෙන්ම යූනියන් එකක් මෙයාට අවශ්‍යයි වායක එකතු වෙන්න. නමුත් කලෙක්ටිව්ස් මේ කලෙක්ටිව් පිරිසට මේ කෙනා සෙකන්ඩ් chance එකක් ගොඩාක් දුරට සුදුසු නැති කෙනෙක්. සිටුේෂන් එක අනුව බලන්න මෙයා නාර්සිසිස්ට් කෙනෙක් නම් මෙයා සුදුසු නැහැ කලෙක්ටිව්ස්. මෙයා තමන් ගැන ගොඩාක් ඊගෝ එකකින් හිතන කෙනෙක්, තමන්ව ඉහළ තැනකින් දකින කෙනෙක්, ඉහළින් දකින කෙනෙක්. සමහර විට එයා ඔයාව මැරි කරන්නම හිතන් හිටපු කෙනෙක්. ඔයා තමයි එයාගේ මැරේජ් පාර්ට්නර් කියලා හිතපු කෙනෙක්. ඔයාව මැරි කරන්න එන්ගේජ්මන්ට් එකකට දැන් එයා සූදානම් වෙනවා.
විශේෂයෙන්ම කලින් කැරක්ටර්ස් මේ කෙනා කමිට්මන්ට් එකකට රෙඩි වුණේ නැති කෙනෙක්. දැන් එයා චේන්ජ් වෙලා. දැන් එයාට කමිට්මන්ට් එකකට යන්න අවශ්‍යයි. නමුත් ඔයා මේබි බලමු අපි ඔයාගේ එනර්ජි එක. අනිවාර්යෙන්ම ඔයා ඉන්න ලොකු වේදනාවක. ඔයා කන්ෆියුෂන්ස් වල ඉඳලා තියෙනවා. මේ කෙනාට මික්ස් සිග්නල්ස් දීලා තියෙනවා. සහ ඔයා මේ කනෙක්ෂන් එකෙන් ගොඩාක් පාඩම් ඉගෙනගෙන තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ වටිනාකම self worth එක ඉගෙනගෙන තියෙනවා. මේ කෙනාගෙන් ඔයාට ලොකු වේදනාවක් දැනලා තියෙනවා collectives. ඉතින් resonate පණවිඩ ගන්න. ඔයා මේ කෙනාව නැවත බාර ගන්න readyද? මම දකිනවා collectives ඔයාලා දන්නවා මේ කෙනා නැවත ඔයාගේ life එකට එනවා කියන දේ. 12 ඉන්ච් නම්බර් එක මම දකිනවා. අනිවාර්යයෙන්ම ඔයාලට දැනෙන්නේ නැති හිතෙන්නේ නැති මේ කෙනා ඔයාගේ life එකට එයි කියන දේ. නමුත් ඔයා මේ කෙනාව කට් කරන්න නැත්නම් මේ කෙනාව બ્લોක් කරන්න මේ කෙනාව ඔයාගේ ලයිෆ් එකෙන් අයින් කරන්න තීරණය කරලා ඔයාට ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. මේ කලෙක්ටිව් පිරිසට අනිවාර්යයෙන්ම ඔයාලට choices තියෙනවා. ඔයාට ආකර්ෂණය වෙන ගොඩක් අය ඇති. ඔයා ඔයාගේ වටිනාකම දන්නවා. ඔයා තමන්ගේ වටිනාකම හඳුනාගෙන මේ කෙනාව ඔයාගේ ලයිෆ් එකෙන් ඈඩ් කරන්න ඇති. මේ කෙනා තමන්ව කොච්චර ඉහළින් දකිනවද කියලා බැලුවොත් ඉලූෂන් එකක වගේ. ගොඩක් හිතනවා ඔයා නැවත එයාගේ ලයිෆ් එකට එන්න රෙඩි කියන දේ. ඔයා නැවත එයාගේ ලයිෆ් එකට එයි කියලා. අනිවාර්යයෙන්ම. oops මේ කාඩ් දෙක. කැරක්ටර්ස් මේ කෙනා ගොඩාක් wealthy person කෙනෙක් වෙන්න පුළුවන්. power එක තියෙනවා. මම දකිනවා powerful position එකක ඉන්න කෙනෙක්. සමහර විට මේ ඔබ්සෙස් වෙලා වගේ ඔයාගේ ළඟ රැඳෙන්න උත්සාහ කරන කෙනෙක්. කලෙක්ටිව්ස් මෙයා ඔබ්සෙස් වෙලා වගේ නැවත ඔයාගේ ලයිෆ් එකට මෙන්න උත්සාහ කරනවා. සමහර විට ඉතින් පිරිසක් ඔයාලා ඩිවෝර්ස් එකක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ කෙනා නැවත ඔයාගේ ලයිෆ් එකට එන්න උත්සාහ කරනවා. මේ කෙනා ස්ටක් වෙලා මේ කෙනා ඔබ්සෙස් වෙලා ඉන්නේ. අනිවාර්යයෙන්ම එයා ඔයාගෙන් මැසේජ් එකක් good news එකක් බලාපොරොත්තු වෙනවා. සහ මම දකිනවා මෙයා එකම තැනක ස්ටක් වෙලා ඉන්න කලෙක්ටිව්ස්. සමහර විට ඔයා මේ කෙනාව බ්ලොක් කරා වෙන්න පුළුවන්. කමියුනිකේෂන් බ්ලොකේජ් එකක් එහෙම නැත්නම් මොන හරි බ්ලොකේජ් එකක් මම දකිනවා ඔය දෙන්නගේ කනෙක්ෂන් එකට. ඔයා මෙයාට බවුන්ඩරිස් තියලා වෙන්න පුළුවන්. ඔයා ක්ලියර්ලි බවුන්ඩරිස් තියලා වෙන්න පුළුවන් මේ කෙනාට නැහැ මම ඔයාව තෝරගන්නේ නැහැ. ඔයා යන්න කියලා. නමුත් මේ කෙනා නැවතත් ඔයාගේ ළඟට මෙන්න උත්සාහ කරනවා. එයා ගොඩක් ફોකස් කරන්නේ ඔයාට. මුලදී මම දකිනවා මෙයා ගොඩාක් ફોකස් කරන්නේ තියාගේ මනි වලට, මුදල් තත්ත්වයන් ස්ටේබල් කරගන්න, ෆයිනෑන්ෂල් දේවල් වලට ටිකක් තමන් ගැන විතරක්ම හිතන කෙනෙක් විදිහට මම දකිනවා මේ කෙනා. තමන්ගේ පවර් එක, තමන්ගේ ඊගෝ එක මේ දේවල් එක්ක එයා ගොඩාක් ඔයා ගැන කෙයා කරන්නේ නැතුව ඇති. ඔයාගේ හැඟීම් ඉග්නෝර් කරන්නේ නැති පාස්ට් එකේදී අනිවාර්යෙන් ඔයාට ලොකු වේදනාවක් දීලා තියෙනවා මේ කෙනා. නමුත් දැන් මෙයා කමිට්මන්ට් එකකට එන්න උත්සාහ කරනවා අනිවාර්යෙන්ම. මොකද එයාට දැනෙනවා කලෙක්ටිව්ස් පීස් එක ඔයා ළඟ. ඉතින් මම දකිනවා මෙයාගෙන් නාර්සිසිස්ට් කෙනෙක්ගේ ගති ලක්ෂණ නැත්නම් ඊගෝ එකක්, ඔබ්සෙස් බවක්, ඔබ්සෙසිව්ලි ලොකු ඇටැච්මන්ට් එකක්, ඉලූෂන් එකක වගේ මේ කෙනා ඔයාගේ ළඟටම එන්න උත්සාහ කරනවා, පස්සෙන්ම එන්න උත්සාහ කරනවා. මෙයා ට්‍රූලි කමිට්මන්ට් එකක් බලාපොරොත්තු වෙනවා කලෙක්ටිව්ස් ඔයාලගෙන්. මොකද එයාට දැනලා තියෙනවා එයා බලාපොරොත්තු වෙන විදිහේ ෆැමිලි ලයිෆ් එකක්, මැරේජ් ලයිෆ් එකක්, ආදරය, සතුට පිරුණු මැරේජ් ලයිෆ් එකක්, ඒ වගේම පීස්ෆුල් ලයිෆ් එකක්. එයා දකින්න ඔයාගෙන්. ඒක දැනලා තියෙන එයාට ඔයාගෙන් විතරයි වෙන්න පුළුවන්. මෙයා දැන් කමිට්මන්ට් එකකට සූදානම් වෙනවා. කමිට්මන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාගේ choice එක අනිවාර්යයෙන්ම කලෙක්ටිව්ස් ඔයාලගේ choice එක. ඔයා තීරණය කරන්න මේ කෙනා සුදුසුද ඔයා move on වෙලාද කියන දේ. ඉතින් ගොඩාක් දුරට මම දකිනවා මේ වීඩියෝ එක බලන පිරිස move on වෙන්න තීරණය කරපු අය වෙන්න පුළුවන්. ගොඩාක් අය මොකද ඔයාලට ලොකු වේදනාවක් ගෙනල්ලා දීලා තියෙනවා මේ කෙනා සහ මේක ඔයාලගේ වටිනාකම, ඔයාලගේ worth එක ඔයාට කියා දුන්නු බැඳීමක්. ඉතින් බලමු අපි
අපි බලමු මේ කෙනා ඇත්තටම චේන්ජ් වෙලාද ඔයාගේ ලයිෆ් එකට එන්න උත්සාහ කරන්න කියලා. ඊට පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ කෙනා ඔයා තෝරගන්නවද එයාට සෙකන්ඩ් chance එකක් දෙන්න සුදුසුද කියලා. මේ කෙනා ඇත්තටම චේන්ජ් වෙනවද? මම දකිනවා කලෙක්ටිව්ස් මේ කෙනා චේන්ජ් එකකට ගියාට වඩා මෙයා තාම ඉන්නේ පාස්ට් වේදනාවකින්. සමහර විට එයා හිතනවා වෙන්න පුළුවන් ඔයා යාව බෙට්‍රේල් කරා, ඔයා යාව දාලා ගියා, ඔයා වෙන්න පුළුවන් එහෙනම් මේ බ්‍රේක් අප් එකකට ගිහින් තියෙන්නේ. ඔයාගේ සිටුේෂන් එකට ගැලපෙන විදිහට ගන්න පණිවිඩය. ඔයා වෙන්න පුළුවන් සමහර විට මේ කෙනාගෙන් බ්‍රේක් අප් එකකට ගියේ. මේ කෙනා එක්ක තියෙන කනෙක්ෂන් එක අවසන් කරන්න තීරණය කළේ ඔයා වෙන්න පුළුවන්. සමහර විට ඒ වේදනාව තවමත් එයා දරාගෙනයි මේ වාගේ ලයිෆ් එකට එන්න උත්සාහ කරන්නේ. එයාගේ හිතේ තියෙනවා පරාජය වීමේ හැඟීමක්, පරාජය වීමේ බයක්, ඔයාව නැති කරගැනීමේ ෆියර් එකක්, ඒ වගේම පාස් බෙට්‍රේයල් එකක වේදනාවක්. සමහර අයට ඔයා එයාව බෙට්‍රේයල් කරා මෙහෙම හිතනවා වෙන්න පුළුවන්. ඉතින් සිටුේෂන් එක දන්නේ ඔයා. එයා දකිනවා ඔයා ගොඩාක් ආදරණීය කෙනෙක්, රොමැන්ටික් කෙනෙක්. ඔයාගේ ආදරේ දැන් එයාට මිසින් කියන දේ දැනෙනවා. එයා පාස් මෙමරිස් එක්ක අතරමං වෙලා වගේ ඉන්නේ. මේ කෙනා ඔයාට ඔයාගේ ලයිෆ් එකට එන්න උත්සාහ කරන්නේ අත්‍තරම චේන්ජ් වෙලාට වඩා තවම බෙට්‍රේල් එකේ වේදනාවෙන්. අනිවාර්යයෙන්ම මෙයා ඉන්නේ ලොකු හાર્ට් බ්‍රේක් එකක කලෙක්ටිව්ස්. එයාට ලොකු වේදනාවක් තියෙනවා. ඔයා යාව දාලා ගිය එක වෙන්න පුළුවන්. මේ කනෙක්ෂන් එක ඔයා නවත්තන්න තීරණය කළා නම් මේ වේදනාව එයාගේ තුල තියෙනවා. එයා එකෙන් තවම සුවයක් ලැබලා නැහැ. කලෙක්ටිව්ස් මන් දකිනවා ඔයා මෙයාගෙන් ටිකක් පරිස්සම් වෙන්න අවශ්‍යයි කියන දේ. සමහර විට ඔයා මේ කෙනා එක්ක බ්‍රේක් අප් එකකට යන තීරණය කළේ මෙයා ඔයාව බෙට්‍රේ කළා. මේ ඔයාව බෙට්‍රේ කළා කියන දේ නම් එයා ඔයාව නම් රැවට්ටුවේ. සෙකන්ඩ් chance එකකට සුදුසුද? ඔයා අවංකවම ඔයාගේ ඉන්ටියුෂන් එකෙන්ම හිතලා බලන්න. මෙයාගේ හිතේ පසුතැවීමක්, වේදනාවක් තියෙනවා. එයා ඔයාව රැවට්ටුවා නම්. එයා ඔයාට ලොකු වේදනාවක් දුන්නා වෙන්න පුළුවන්. එහෙමනම් එයා ඒකට පස්තවෙනවා. ඉතින් ඒ වේදනාවත් එක්ක එයා නැවත ඔයාගේ ලයිෆ් එකට එන්න උත්සාහ කරන්නේ. එයා මේක අනිවාර්යයෙන්ම let go කරන්න සූදානම් නැහැ කලෙක්ටිව්ස්. මේ කනෙක්ෂන් එකට එයා obsessively attachment එකකින් ඉන්නේ. Oh my god. මේ කෙනාට ඔයා එක්ක කමිට්මන්ට් එකකට යන්නම අවශ්‍යයි. එයාට රිස්ක් එකක් අවදානමක් ගන්න අවශ්‍යයි ඔයා එක්ක මැරේජ් එකකට යන්න. ඔයා සූදානම්ද කියන දේ ඔයාගේ ඉන්ටියුෂන් එකෙන් අහලා බලන්න. අනිවාර්යයෙන්ම ප්‍රොපෝසල් එකක්, ටෙක්ස්ට් මැසේජ් එකක් ඔයාට ලැබෙනවා මේ කෙනාගෙන් කමිට්මන්ට් එකකට නැවත සෙටල් වෙන්න, නැවත කනෙක්ෂන් එක පටන් ගමුයි කියලා. අනිවාර්යයෙන්ම. නමුත් ඒක මම දකින්නේ නැහැ truly loving feeling එකකින්, ආදරයකින් ඔයාට ඔයා ගැන තියෙන ඇත්තටම ආදරයකින් ඔයාව අවශ්‍යයි කියන හැඟීමකට වඩා මේක මෙයාට තියෙන ලොකු වේදනාවක්. ඔයා මෙයාව දාලා ගියා නම්, මෙයා narcissist කෙනෙක් නම්, toxic person කෙනෙක් නම් collectives එයාට ලොකු වේදනාවක් තියෙනවා. ඔයා මේ කනෙක්ෂන් එක නවත්තපු එක, ඔයා move on වුණ එක ගැන. ඒ වේදනාවත් එක්කයි මෙයා ඔයාගේ ලයිෆ් එකට එන්න උත්සාහ කරන්නේ. ටිකක් immature ස්වභාවයකින් එන්නේ. mature person කෙනෙක්ට වඩා විශේෂයෙන්ම ඔයාගේ එනර්ජි එක ගොඩාක් peaceful collectives. ඔයා ගොඩාක් romantic, ඔයා ගොඩාක් ආදරණීය කෙනෙක්. ඔයා මේ කෙනා එක්ක තිබ්බ connection එකේදී ගොඩාක් devotion එකෙන් මේ කෙනා වෙනුවෙන් කැපකිරීම කරන්න නැති, ඔයාගේ ආදරය දෙන්න නැති, ඔයා overgive කරන්න නැති. නමුත් මේ කෙනාගෙන් ඔයාට ලැබෙන්නේ නැතුව ඇති. ඉතින් ඔයා ඒ දීපු ආදරය මිසින් හැඟීමකින් මේ කෙනා වගේ ලයිෆ් එකට නැවත එන්න උත්සාහ කරන්නේ. ඉතින් සෙකන්ඩ් chance එකකට මේ කෙනා සුදුසුයිද කියන දේ ඔයාගේ තීරණය. ඔයාගේ ඉන්ටියුෂන් එකට දැනෙන දේ කරන්න. මේ කෙනා ඇත්තටම ඔයාට ආදරේද කියලා බලමු අපි.
අනිවාර්යයෙන්ම මම දකිනවා මෙයා එන්නේ ඉමැචුවර් ඇක්ෂන් එකකින්. යං එනර්ජි එකක්. කැරක්ටර්ස් මේ කෙනාට වඩා වයසින් අඩු කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් මම දකිනවා අනිවාර්යෙන් මේ කෙනා තවම මැචුවර් තැනකට ඇවිල්ලා නැහැ මේ කනෙක්ෂන් එක ස්ටේබල් තැනකට ගෙන යන්න. නැත්නම් ඔයාට මේ කනෙක්ෂන් එක තුල අවශ්‍ය උනේ මොකද්ද? ආදරය, ට්‍රූත් එක, කෙයාරින් එක, ප්‍රොටෙක්ටිව් බව. ඔයාට අවශ්‍ය උන දේ මොකක්ද කියලා පැහැදිලි අවබෝධයකින් නෙමෙයි මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට එන්න උත්සාහ කරන්නේ. මම දකිනවා අනිවාර්යයෙන්ම කමියුනිකේෂන් එකක්, මැසේජ් එකක්, පණිවිඩයක්. no කලෙක්ටර්ස් මේ කෙනා චේන්ජ් වෙලා නැහැ. no මම කියන්නේ එපා කියලා. කලෙක්ටර්ස් මේ කෙනා ඩේන්ජරස්. මේ කෙනා චේන්ජ් වෙලා නැහැ. මේ කෙනා ටිකක් මැනිපියුලේටිව් ටිකක් නෙමෙයි. චේන්ජ් වෙලා නැහැ. චේන්ජ් වෙන්න කැමති නැහැ. Taman ගැන සෑහෙන්න highly හිතනවා, ඊගෝ එකකින් හිතනවා. තාම එයා ටිකක් ඉමැචුවර්. ටිකකුත් නෙමෙයි. මේ කෙනා ඉමැචුවර් කලෙක්ටර්ස්. oh my god. මෙයාගේ හිතේ තියෙන ඔයාව බෙටරේ කළා කියන හැඟීම. ඒ හැඟීමනේ එයා ඔයාගේ ලයිෆ් එකට යන්න උත්සාහ කරන්නේ. මොකද ඔයාව නැති කරගන්න එයා කැමති නැහැ. ඔයා වෙන කෙනෙක් එක්ක ෆැමිලි ලයිෆ් එකක්, මැරේජ් එකක් ගත කරනවා කියන දේ මේ කෙනාට බලන් ඉන්න බැරි දෙයක්. මොකක්ද ඔයා මේ වෙලාවේ කරන්න ඕන? අපි බලමු ගයිඩන්ස් එක මොකක්ද කියලා මේ කලෙක්ටිව් පිරිසට ඔයා මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ මේ කනෙක්ෂන් එක සම්බන්ධයෙන්? කලෙක්ටිව්ස් ටයිම් පීරියඩ් එකක් ගන්න අනිවාර්යයෙන්ම සොලිටියුඩ් ටිකක් ටයිම් පීරියඩ් එකක් ගන්න තනියම ටයිම් එකක් අරගෙන කල්පනා කරලා බලන්න මේ කනෙක්ෂන් එක සෙකන්ඩ් chance එකකට සුදුසුයිද කියන දේ. මේ කනෙක්ෂන් එක ඔයා බලාපොරොත්තු වෙන විදිහේ true love කනෙක්ෂන් එකක් ඔයාට දකින්න පුළුවන් බැඳීමක්ද කියන දේ. එහෙම නැත්නම් oh my god. එහෙම නැත්නම් මේ කනෙක්ෂන් එකේ ඔයා කන්ට්‍රෝලින් වෙනවද? ස්ටක් වෙලා වගේ හැඟීමක්ද දැනෙන්නේ? නැත්නම් මේක බැලන්ස් කනෙක්ෂන් එකක්ද කියන දේ. මම දකිනවා කලෙක්ටර්ස් ඔයාලා මේ කනෙක්ෂන් එක ලෙට් ගෝ කරන තරමට ඔයාලගේ දියුණුවට ඔයාලගේ growth එකට හොඳයි කියන දේ. මේක ඔයාගේ growth එක වෙන්න පුළුවන්. සමහර විට විශ්වයෙන් ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන් මේ කෙනා නැවත ඔයාගේ life එකට එන එක. ඔයා තවමත් මේ කෙනාට second chance එකක් දෙනවද? ඔයාගේ self worth එක පහළට දානවද? ඔයා growth එකක් දියුණුවක් වෙලාද කියන දේ. අනිවාර්යයෙන්ම මම දකිනවා මෙයා ඉන්නේ obsession එකකින්. lust feelings වෙන්න පුළුවන්. physically attraction එකක් ඔයා එක්ක තියෙන කෙනෙක්. oh my god. කලෙක්ටිව්ස් මේක toxic energy එකක් මම දිගින් දිගටම දකින්නේ. මේකේම sneaky person කෙනෙක්. මෙයා truth එක ඔයාට හංගන කෙනෙක්. ඔයාව මේ connection එක තුල stop කරවනවා. මෙයා ඔයාව controlling කරන විදිහේ කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනාගෙන් distance එකකට යන එක තමයි මම දකින්නේ ඔයාලට. truth එක දකින්න, reality එක දකින්න මේ කෙනාගේ මේ connection එක තුල. ඔයා illusion එකක වෙන්න පුළුවන් මේ කෙනා change වෙලා එයි කියන දේ collectives. නමුත් ඔයාලා truth එක අවබෝධ කරගන්න අවශ්‍යයි. මේ stuck වෙලා ඉන්න connection එකෙන් එළියට යන්න පුළුවන් ඔයාටමයි. ඔයා හිතනවා ඇති මේ connection එක break up එකකට ගියත් ඔයාට තවම බේරුමක් නැහැ මේ කෙනා ඔයාගේ life එකට එනවා කියලා. කොහොම වුණත් ඔයා විශ්වයට පෙන්වන්න ඔයා growth එකකට ගිහින් ඔයා change එකක් වෙලා ඔයා transformation එකක් වෙලා මේ connection එකෙන් ඔයා ඉගෙන ගත යුතු karmic lessons ඔයා completed කරා. ඔයා මේ කෙනාට නැවත chance එකක් දෙන්නේ නැහැ කියන දේ පෙන්වන්න. එතකොට karmic pattern අවසන් වෙයි, end වෙයි. ඔයා self reflect කරන්න අවශ්‍යයි. ටිකක් time period එකක් අරන් ඔයාව අවබෝධ කරගන්න, ඔයාගේ හැඟීම් ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්ම මේ කෙනා ලොකු ego එකක් තියෙන කෙනෙක්. මට මෙතනින් එහාට රීඩින් එකේ බලන්න දෙයක් නැහැ. කලෙක්ටිව්ස් let go කළ යුතු person කෙනෙක් ගැනයි අනිවාර්යයෙන්ම මේක ගොඩාක් toxic ඔයව stuck කරවලා තියෙන connection එකක්.
ඉතින් මේකේ නා ඔයාගේ ලයිෆ් එකේ ඔයාගේ ගමනට ගොඩාක් බාධකයක් වගේ කෙනෙක් මම දකින ඔයාලගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන් මේකේ නා. එහෙම නැත්නම් ඔයා මේ කනෙක්ෂන් එක තුල ස්ට්‍රගල් කරන්න ඇති පාස්ට් එකේ සහ කලෙක්ටිව්ස් ඉදිරියේදීත් ඒ වැරද්දම නැවත කරන එකෙන් පරිසම් වෙන්න කියන දේ මම දකිනවා. ඩවුට් කරන්න එපා ඔයාගේ ඉන්ටියුෂන් එක. ඔයාගේ ඉන්ටියුෂන් එකට දැනෙනවා ඇති. ඔයාගේ සෝල් පර්පස් එක හඳුනා ගන්න. ඔයාගේ පර්පස් එක, ලයිෆ් පර්පස් එක. මේ කනෙක්ෂන් එක ඔයාට බර්ඩන් එකක් වෙන්න පුළුවන් ගොඩාක් අයට. ඉතින් මම දකිනවා ගයිඩන්ස් එක ඔයාලා මේ කනෙක්ෂන් එකෙන් ටිකක් ඩිස්ටන්ස් එකකට යන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම. මේ කෙනාගේ ඇටිටියුඩ්ස්, බිහේවියර් එක චේන්ජ් කරන්න බෑ. මේ කෙනා චේන්ජ් වෙන කෙනෙක් නෙමෙයි කලෙක්ටිව්ස්. මේක මම දකිනවා මේ කලෙක්ටිව් පිරිසට ඔයාලට ඉගෙන ගන්න සිද්ධ වුණ ලොකු ලෙසන් එකක්. පාඩමක්. මේ කෙනා චේන්ජ් වෙනවා කියන එකත් මම දකිනවා එක සෑහෙන අමාරුම දෙයක්. ඒක චේන්ජ් එකක් වෙන්න පුළුවන්. එයා සෝදානම්. ඔයාට මේ කෙනාව වෙනස් කරන්න බෑ කලෙක්ටිව්ස්. සමහරවිට ඔයා පාස්ට් එකේදී මේ කෙනාව වෙනස් කරන්නත් උත්සාහ කරන්න ඇති. මේ කෙනා එයාගේ රියැලිටි එක දකින්නේ නැහැ. එයාගේ ලයිෆ් එක ඉලූෂන් එකක ඉන්නේ. චේන්ජ් එකකට එයාගේ බිහේවියර් එක, එයාගේ හැසිරීම, එයා හිතන පතන විදිහ, එයා ලෝකය දිහා බලන විදිහ මේ හැමදේම මම දකින ඉලූෂන් එකක්. මෙයා රෙඩි වෙන්න අවශ්‍යයි චේන්ජ් එකකට. මේ කෙනා චේන්ජ් වෙන්න රෙඩි කෙනෙක් නෙමෙයි. ලේසියෙන් පහසුවෙන් වෙනස් වෙන විදිහ කෙනෙක් නෙමෙයි. ලොකු එකක් තියෙනවා, ලොකු පවර් එකක් හෝල්ඩ් කරන් ඉන්නවා. ඒ වගේම ලොකු ඔබ්සෙෂන් එකක් තියෙනවා. මේක ෆිසිකලි ඔබ්සෙෂන් එකක් වෙන්න පුළුවන් කෙනෙක්ට. ලොකු ඇඩික්ෂන් එකක්, ටොක්සික් ඇටැච්මන්ට් එකක්, ටොක්සික් පර්සන් කෙනෙක්, නාසිසිස්ට්. ලොකු නෙගටිව් එනර්ජි එකක් මම දකිනවා මේ කෙනාගේ. අපි බලමු මේ කනෙක්ෂන් එකෙන් මූව් ඔන් වුණාම ඔයාලගේ ලයිෆ් එක කොහොමද කියලා කැරක්ටර්ස්. අපේ ඔක්කොම කාඩ්ස් අයින් කරලා බලමු. මේ කලෙක්ටිව් පිරිසට මේ කනෙක්ෂන් එකෙන් ඔයා අයින් වුණාම ඔයාලගේ ලයිෆ් එක මොන වගේද ඔයාලගේ ලව් ලයිෆ් එක? romantic feelings. කෙනෙක් ගැන ඔයාට romantic feelings ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම රීට්‍රීට් කරන්න කියලා පණිවිඩය තියෙනවා. එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ ටිකක් ටයිම් පීරියඩ් එකක් ගන්න තනියම ඔයාගේ ලයිෆ් එක ඔයා ගැන අවබෝධයක් ලබා ගන්න ටයිම් එකක් ගන්න. ලෝකෙම ටිකක් ඩිස්කනෙක්ට් වෙලා. ඒ කියන්නේ ඔයාට සෝෂල් මීඩියා වලින් ඔෆ්ලයින් ගිහිල්ලා ඔයාගේ ළඟ ඉන්න පුද්ගලයන්ගෙන් ටිකක් ඈත් වෙලා ටයිම් පීරියඩ් එකක් ගත කරන්න ඕනේ. ඔයාව අවබෝධ කරගන්න, ඔයාගේ අතුලාන්තය ගැන, ඔයාගේ පාස්ට් වුන්ස් ගැන අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම මේ කනෙක්ෂන් එකෙන් ඔයාව හීල් වෙන්න, සුවයක් ලබා ගන්නවා ටයිම් එකක් ගන්න අවශ්‍යයි කියලා ඔයාට හිතෙන්නේ නැති. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා එහෙම ටයිම් එකක් ගන්න අවශ්‍යයි. true love කියන දේ ඔයාගේ ලයිෆ් එකට ආකර්ෂණය වෙනවා. අනිවාර්යයෙන්ම මම දකින romantic feelings ඔයාට ඇති වෙයි කෙනෙක් ගැන. ඔයා මෙහෙම ටිකක් ටයිම් පීරියඩ් එකක් අරගෙන ඔයා රෙඩි වෙද්දි රිලීස් your ex කියලා පණිවිඩය තියෙනවා. අනිවාර්යයෙන්ම the time has come to clear your energy. collectives ඔයාලගේ energy cleanse කරගන්න අනිවාර්යයෙන්ම ඔයාලා මේ connection එක let go කරන්න. ඔයාලට හොඳ දෙයක් ආකර්ෂණය වෙනවා. true love connection එකක්, true partner කෙනෙක් ඔයාගේ ලයිෆ් එකට ආකර්ෂණය වෙනවා. ටිකක් ටයිම් පීරියඩ් එකක් ගන්න, කලබල වෙන්න එපා. හැමදේම වෙන්නේ ඔයාගේ හොඳට කියලා හිතන්න. ඔයාගේ දියුණුවට, ඔයාගේ growth එකට. සමහර විට මේ වගේ පර්සන් කෙනෙක් ඔයාගේ ලයිෆ් එකෙන් ගියේ. ඔයා දුක් විඳිනවා නම් මේ කනෙක්ෂන් එක තුල ස්ට්‍රගල් කරා නම් මෙහෙම බැඳීමකින් ඔයාට යන්න ඔපචුනිටි එකක්, අවස්ථාවක් ලැබුණෙම ඔයාගේ ලයිෆ් එකට හොඳ දෙයක් ලැබෙන්න. අනිවාර්යයෙන්ම විශ්වයෙන් ඔයාට හොඳම දේ ලබා දෙනවා කියන විශ්වාසයෙන් ඉන්න. අනිවාර්යයෙන්ම කලෙක්ටිව්ස් ඔයාලට ඒන්ජල්ස්ලාගේ පණිවිඩය ලැබෙනවා. stay optimistic about your love life. ඔයාගේ ආදර ජීවිතය ගැන සුබවාදීව හිතන්න, සුබවාදීව ඉන්න, පොසිටිව්ව හිතන්න. ඔයාගේ ෆේත් එක ඔයාගේ ලයිෆ් එකට ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ආදරයක්
ඔයාට ආකර්ෂණය කරනවා. අනිවාර්යයෙන්ම පොසිටිව්ලි ඉන්න ෆේත් එක තියාගන්න. පාස්ට් එකේ මේ කනෙක්ෂන් එක තුල ස්ට්‍රගල් කරා, බෙට්‍රේයල් එකකට රැවටීමකට මුහුණ දුන්නා. මේ කෙනා එක්ක ඔයාට කාර්මික් කනෙක්ෂන් එකක් තිබ්බා. කාර්මික් සිටුේෂන් එකකට මුහුණ දුන්නා. මේ කෙනා ඔයා බලාපොරොත්තු වෙන විදිහට ඔයාට ආදරය දුන්නේ නැහැ. ඔයා ඩිවෝෂන් එකකින් හිටියා. නමුත් මේ කෙනා එහෙම නැහැ. කොහොම වුණත් විශ්වාසය නැති කරගන්න එපා කලෙක්ටිව්ස්. ඔයා සුභාදියේ ඉන්න true love අනිවාර්යෙන්ම ඔයා ඩිසර්ව්ස් ඒ දෙයට ඔයාට ඒ දේ ලැබෙනවා. පාස්ට් එක රිලීස් කරන්න අනිවාර්යෙන්ම ෆේත් එක තියාගන්න. ඔයාලගේ ලයිෆ් එකට අනිවාර්යෙන්ම new lover කෙනෙක්, new partner කෙනෙක්, true love කියන දේ ආකර්ෂණය වෙනවා. love yourself first. මේ රීට්‍රීට් කරන්න ටයිම් එක නැත්තම් ඔයාව අවබෝධ කරගන්න මේ කනෙක්ෂන් එක තුල ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් එක්ක ඔයාව සුව කරගන්න ඔයාට තැනක් දෙන්න ඔයාට ටයිම් එක දෙන්න ඔයාව ප්‍රයොරිටයිස් කරන්න ටයිම් එක මේ තමන්ට ආදරය කරන්න ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ආදරයක් ඔයාට ලැබෙන්නේ නැහැ කියලා හිතන කෙනෙක් නම් ඔයා මුලින්ම ඔයාට ආදරය කරන්න අවශ්‍යයි. ඔයා මේ වගේ කනෙක්ෂන් එකක එන්නේ නැහැ. ඔයා ඔයාට ආදරය කරනවා නම් ඔයාව ප්‍රයොරිටයිස් කරනවා නම් ඔයාට මුල් තැන දෙනවා නම් ඔයා මෙහෙම කනෙක්ෂන් එකක ඉන්නේ නැහැ කලෙක්ටිව්ස්. මේ කනෙක්ෂන් එකෙන් මේ පාස් සිටුේෂන් එකෙන් ඔයාගේ ෆියුචර් එක මනින්න එපා. ඔයා ඇට්‍රැක්ට් කරගන්නේ ඔයාගේ හිතේ තියෙන විශ්වාසයන්. ඔයාගේ විශ්වාසයන් වෙනස් කරගන්න. සුබවාදීව හිතන්න. ආදරය කියන දේ ඔයාගේ ලයිෆ් එකට ආකර්ෂණය වෙනවා. ඔයාකට සුදුසුයි. ඔයාට ආදරය කරන්න පටන් ගන්න මුලින්ම. හරිම ටයිමින් එකේදී. කලෙක්ටිව්ස් මම මේක කලිනුත් ඔයාලට කියලා තියෙනවා. ඔයා ඔයාට ආදරය කරන්නේ නැතුව ඔයා බලාපොරොත්තු වෙන විදිහ ආදරයක් ඔයාට ආකර්ෂණය වෙන්නේ නැහැ. තමන්ට මුල් තැන දෙන්න, තමන්ට ආදරය කරන්න මුලින්ම ටයිම් පීරියඩ් එකක් ගන්න. ස්ලෝලි යන්න. හදිසි නැහැ මේ ගමන. ස්ලෝලි ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඔයාගේ හිතේ විශ්වාසය නැති කරගන්න එපා true love කියන දෙයට. ඒක එක්සිස්ට්. ඔයා සුදුසුයි. ඔයාගේ විශ්වාසය මොකක්ද? ඔයා විශ්වාස කරනවද ඔයා සුදුසුයි කියලා? එහෙමනම් විශ්වාසයෙන් ඉන්න තමන්ට ආදරය කරන්න තමන්ට මුල් තැන දෙන්න. ඉතින් අපි බලමු ඔයාලගේ ලව් ලයිෆ් එක මේ කනෙක්ෂන් එකෙන් පස්සේ. අනිවාර්යයෙන්ම කලෙක්ටිව් ඔයාලට ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා මම දකිනවා. සමහරකට ඔයා දන්නේවත් නැහැ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ ඉතිරි කාලයේදී ඔයාගේ ලයිෆ් එකට ફોකස් කරන්න අවශ්‍යයි. ඔයාගේ growth එකට, ඔයාගේ දිනුවට, ඔයාගේ targets dreams achieve කරගන්න සහ මේ කනෙක්ෂන් එකෙන් රිකවර් වෙන්න, වේදනාවෙන් හීල් වෙන්න, සුවයක් වෙන්න ටයිම් පීරියඩ් එකක් ගන්න. අනිවාර්යයෙන්ම ටයිම් පීරියඩ් එකක් ගන්න. සොලිටියුඩ් තනියම ටිකක් ටයිම් පීරියඩ් එකක් ගන්න. සමහර අයට මේ කලෙක්ටිව් පීස්වා ටිකක් සිංගල්ව කාලය ගත කරන්න අවශ්‍යයි. මුලින්ම ඔයාට ආදරය කරන්න අවශ්‍ය නිසා සහ ආදර ජීවිතය ගැන ඔයාගේ thinking pattern එක, mindset එක, මනස, සිතුවිලි ක්‍රියාවලිය සුබවාදීව වෙනස් කරගන්න ටයිම් එකක් අවශ්‍යයි. ඒ නිසා ඔයාලට ටිකක් සිංගල්ව ඉන්න වෙන කාලයක් මම දකිනවා. නමුත් true love කියන දේ ඔයාලට ආකර්ෂණය වෙනවා. විශ්වාසයෙන් ඉන්න කලෙක්ටිව්ස්. රිලීස් කරන්න පාස්ට් එක. රිකවර් වෙන්න. සුවයක් ලබා ගන්න. ඔයාගේ growth එක දියුණුව වෙනුවෙන් වැඩ කරන්න. ඔයාගේ life එකට මුල් තැන දෙන්න. confusions, missed signals ඔයා deserves දෙන්නේ මේ. ඔයා clearly ඔයාගේ life එකට එන partner කෙනෙක් accept කරන්න ready වෙන්න. අනිවාර්යයෙන්ම self focus කරන්න. ඔයාගේ ඊළඟ අධිර මේ connection එකෙන් පස්සේ self focus. ඔයාට ආදරය කරන්න පටන් ගන්න එක. ඔයාගේ දියුණුවට වැඩ කරන එක. ඔයාව අවබෝධ කරගන්න ටයිම් එක මේක. ආදරය ගැන ෆේත් එක ඇති කරගන්න එක. පොසිටිව් තින්කින්. ජීවිතය ගැන ධනාත්මකව හිතන්න ඉගෙන ගන්න එක. මේක ප්‍රැක්ටිස් කරන්න. ඔයාගේ තින්කින් පැටර්න් එක, මයින්ඩ්සෙට් එක ප්‍රැක්ටිස් කරන්න කලෙක්ටිව්ස්. අනිවාර්යයෙන්ම ඔයා මේ පේන් එකෙන් රිකවර් වෙද්දී ඔයාට ආදරය කරද්දී ඔයාගේ ලයිෆ් එකට ඔයා මැනිෆෙස්ට් කරගන්නවා. true love. ඔයා මැනිෆෙස්ට් කරගන්න ඔයාගේ හරිම පාර්ට්නර්. විශ්වාසයෙන් එන්න. මම දන්නවා ගොඩක් අය හිතයි මෙහෙම කනෙක්ෂන් එකකින් මේ වේදනාව නැති වෙන්නේ, පාළුව තනිකම නැති වෙන්න තව පර්සන් කෙනෙක් අවශ්‍යයි. නැත්තම් ඔයා බලාපොරොත්තු වෙන විදිහේ true love කියන දේ, සැබෑ ආදරයක් කියන දේ ඔයාගේ ලයිෆ් එකට අවශ්‍යයි කියන දේ. නමුත් කලෙක්ටිව්ස් ඔයා සුවවීමක් ලබා ගන්නේ නැතුව, මේ පාස් කනෙක්ෂන් එකෙන් සුවවීමක් ලබා ගන්නේ නැතුව වෙන රිලේෂන්ෂිප් එකකට යනවා කියන්නේ
ඔයා ආකර්ෂණය කරගන්නේ එකම විදිහේ පාර්ට්නර්ස්ලා. මොකද ඔයා පැටර්න් එකක් රිපීට් කරනවා. මේ පැටර්න් එක එන්ඩ් කරන්න අවසන් කරන්න අවශ්‍යයි ඔයාගේ හීලිං තුලින්. මේ වේදනාවෙන් රිකවර් වීමෙන්. පාස්ට් එක ලෙට් ගෝ කරලා ඔයාට ආදරය කරන්න පටන් ගැනීමෙන් ඔයාගේ වටිනාකම හඳුනා ගන්නගෙන. මොකද ඔයා ඊළඟට මේ කනෙක්ෂන් එකෙන් පස්සේ තව රිලේෂන්ෂිප් එකකට ගියත් විශ්වයෙන් ඔයාව ටෙස්ට් කරනවා ඔයා ඇත්තටම ඔයාට ආදරය කරන්න පුරුදු වෙලාද? පාස්ට් ලෙසන් එක ඔයා ඉගෙනගෙන කම්ප්ලීටඩ්ද? ඔයා දැන් ඔයාව ප්‍රයොරිටයිස් කරනවද? නැත්නම් රිලේෂන්ෂිප් කනෙක්ෂන්ස් වලට මුල් තැන දෙනවද? ආදරය ජීවිතේම කරගන්නවද? ඒක නෙමෙයි ඇත්තටම වෙන්න ඕන. ඔයා ආදරය කරන්න ඕන ඔයාට මුලින්ම. ඒ නිසා හදිසි වෙන්න එපා රිලේෂන්ෂිප් එකකට යන්න කනෙක්ෂන් එකකට යන්න මේ කලෙක්ටිව් පිරිස සිංගල් ටයිම් එකක් ගන්න මේ බිඳුණු හදවත රිකවර් කරගන්න සුව කරගන්න ඒක වෙන කෙනෙක් ඇවිල්ලා කරන්නේ නැහැ. මොකද මේ වේදනාව යටපත් වීමක් විතරයි වෙන්නේ වෙන පර්සන් කෙනෙක් වාගේ ලයිෆ් එකට එනවනම්. නමුත් ඒකෙන් වා සුව වෙන්න අවශ්‍යයි කාර්මික් ලෙසන්ස් කම්ප්ලීටඩ් කරන්න. ඔයා මේ ලෙසන්ස් ඉගෙන ගන්නේ නැතුව වෙන රිලේෂන්ෂිප් එකකට යනවා කියන දේ නෙමේ සාර්ථක දේ. ස්පේස් එකක් ගන්න, ටයිම් පීරියඩ් එකක් ගන්න, ස්ලෝලි ඔයාගේ ලයිෆ් එකට ફોකස් කරන්න. ඔයාගේ දියුණුවට වැඩ කරන්න. ඔයාව වැටුණු තැනින් නැගිටවන්න, රිකවර් වෙන්න. ඔයාගේ ස්ට්‍රෙස් මේ හැමදේම නැති කරගෙන ඔයා ගැන අවබෝධයක් ඇති කරගන්න. ඔයාගේ අතුලාන්තේ ඔයාගේ සෝල් එක හඳුනා ගන්න. ඔයාව හඳුනා ගන්න කලෙක්ටිව්ස්. සහ ෆේත් එක තියාගන්න, විශ්වාසය තියාගන්න. ඔයාට ඕන දෙයක් මැනිෆෙස්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයා බලාපොරොත්තු වෙන දෙයක් ඔයාගේ විශ්වාසයන් වෙනස් කරගන්න පොසිටිව්ලි. ඔයා නෙගටිව්ලි කියනවා නම් ඔයාගේ හිතට ඔයාටම ඔයා නෙගටිව්ලි නම් දේවල් කියන්නේ ඔයාගේ යටිහිතේ තැන්පත් වෙන්නේ මේ නෙගටිව් සිතුවිලි. ඔයාගේ රියැලිටි එකට එන්නේ මේ දේවල් කලෙක්ටිව්ස්. ඒ නිසා ඔයාව රිකවර් කරගන්නයි ඔයා ඊළඟට ටයිම් එක ගන්න ඕන. ඉතින් හොඳ හුස්මක් අරගෙන මේ කලෙක්ටිව් පිරිස ටයිම් එකක් ගන්න. ඔයාව අවබෝධ කරගන්න, ඔයාට ආදරය කරන්න. ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා කියන්නේ ඔයාගේ ළඟ ඉන්න හැමෝම ඔයාට ගොඩාක් ආකර්ෂණය වෙනවා. මොකද ඔයාගේ එනර්ජි ভাইබ්‍රේෂන් එක ගොඩාක් ඉහළට යනවා. ඔයාට ආදරය කරන්න පටන් ගන්නදී. සෙල්ෆ් ලව් කරන්න ඒක තමයි ඇතිවන්න ඕන ප්‍රධානම දේ. ඔයාට මුල් තැන දෙන්න. ඒක තමයි විය යුතුම දේ. ඉතින් කලෙක්ටර්ස් මේ වාගේ රීඩින් එක පොසිටිව්ලි ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් stay happy, have peace. Bye bye.